JTV මිලියන 32ක් වැය කර ඉදිකරනු ලැබූ අල්ලොළුව බස් නැවතුම් පොළ සුදු අලියෙක් වෙලාලු. විවෘත කර අවුරුදු පාමාදයි. තවමත් බස් ටික මහ පාරේ. ඉතින් කාර් යවල ඇතුළට බස් නැවතුම් පොළේ බස් ටික එළියේ. බලධාරීනි මේ ගැන බලලා මේක විසඳලා දෙන්න ගන්නේ. මේ මොකද්ද මේ කෙරුවා? මෙන්න පුංචි ඕදනක්. මේ ඊටාම වැදගත්. අවුරුද්දේ තවත් එක දවසක්. හැබැයි හෙට අලුත් අවුරුද්දේ ලස්සන දවසක්. පරණ අවුරුද්දේ මතක අද දවසට ගෙනල්ලා වර්තමානයේ අඳුරු කරගන්න එපා. පරණ අවුරුද්දේ අඳුරු මතක shift delete කරන්න. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. සිරිඳිවැල නගරයේ තුම්මන් හන්දියේ කාණු පද්ධතිය ප්‍රමාණවත් නැතිලු. කාණු වලට උඩින් වතුර ගලා ගිහිල්ලා. ඉතින් ඒ කාණු පද්ධතියට උඩින් වතුර ගියාම මුළු ගවුන් එකම නැති වෙනවා. වතුරෙන් පිරීලා ජංජාලයක් වෙනවා. ඉතින් ඒ කාණු පද්ධතිය සදාන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ අපිට ඒවල තියෙන්නේ GS තැලිගම් මහත්මයා. අද කලින් පොත අපේ වල ඉන්නේ මේ අපේ ඔය විජේරත්න මහත්මයා අපේ වාර්තාකාර මහත්මයා. මාතේද කඹුරු ගම්මුවේ සුනාමි ඔප්පු දීලා නැහැ කියලා අපට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. සුනාමි ඔප්පු වල දීලා නැtei කියන්නේ නීතියානුකූල සුනාමි ඔප්පු ලැබිලා නැහැ. ඒක නිසා අදාළ බලධාරි මහතුනි මේ ඉල්ලීම ඉෂ්ට කර දෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඔවුන්ට කියා හිටිනවා. ඉතින් ඒ අතර අපිට සුබපත ලැබලා තිනවා. ඒ කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි කාටවත් ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මුල්කිරිගල ඉමේෂ් ඒ වගේම දුම්මසූරි ඉදේචා අවිස්තාවෙල්ලේ ඒවලා තිනවා. අවිස්තාවෙල්ලේ ඉඳලා අර සින්දකියෙන් දුව සානිකා දික්කැල්ලේ ජනිත සල්ගාද යන පොයි පුතාලත් ඒ වගේ ගාල්ලේ ඇත්තිලිගොඩ ඉඳලා ඒවලා තියෙනවා. අමායා දර්ශනී සයුත්මා කියන දූලත් ජනක පුතත් සුබලුත් උද්දක් කියලා. ඉතින් JTV වටේනවා අපි ගිහිල්ලා අපි නැවත හමු වෙමු. ඉතින් ඇත්තෙන්ම ඕලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. අයගොන්